කෑම ගැන කතා කරනවා නම් එච්චර මටරන් මේම ලොකු සීන් එකක් නැහැ. දැන් අපිට මටරනයක් ඇවිල්ලා තියෙනවා. අනිත් එක හරිද චිකන් ඇවිල්ලා තියෙනවා. මේ සලාඩ් ප්ලස් ටොමැටෝ මේකක් තියෙනවා. නැතුව අපි අද මන්සූරා වලට ඇවිල්ලා ඉන්නේ. අපි මන්සූරා වලට ඇවිල්ලා දැන් මන්සූරා වල අපි රැන්ඩම් මේ රෙස්ටොරන්ට් එකක් චූස් කරලා කාලා බලන්න තමයි යන්නේ අපි. පේනවද? මෙන්න මේ වගේ වාහන ඉතින් අරාබිය තමයි ඉතින් දකින්න ලැබෙන්නේ. දැන් අපි මේන් ස්ට්‍රීට් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මේන් ස්ට්‍රීට් එක මේක මේන් ස්ට්‍රීට් එකද? කියන්න දන්නේ නැහැ මම ඉතින් මන්සූරා වලට මම වැඩි ඇවිල්ලා නැහැනේ. මෙන්න මේක තමයි ගයිස් පල්ලෙහා තට්ටුව දැන් ඉතින්. දැන් ඉතින් අද නම් ඉතින් මං ගාව ඉතර සල්ලි තිබ්බ හැගෙනද සෙයිත්තව බිල් එක පේ කරන්නේ. අයිෆෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින්. මගේ නම ෆයිනාස්. අපි අද කොහෙද ඇවිල්ලා ඉන්නේ? ඇත්තටම කියනවා නම් කිසිම ප්ලෑන් එකක් නැතුව හරිද කොහෙද කින්දවන්නේ කියලා මන්ද යන්නේ කියලාවත් තේරෙන්නේ නැතුව අපි අද මන්සූරා වලට ඇවිල්ලා ඉන්නේ. අපි මන්සූරා වලට ඇවිල්ලා දැන් මන්සූරා වල අපි රැන්ඩම් මේ රෙස්ටොරන්ට් එකක් චූස් කරලා කාලා බලන්න තමයි යන්නේ අපි. හරි දැන් ඉතින් මම ඇත්තටම කියනවා මට කිසිම අයිඩියා ගන්න නැහැ. සෙයිත් අයිඩියා එකක් නැහැ. අපි දැන් මේ නිකන් ඔන්න ඔහේ චිල් එකේ ඇවිදගෙන යන්නේ. හරිද? මේ ඇවිදගෙන ගිහිල්ලා අපි බලලා කෝක සෙට් වෙන්නේ. අන්න ඒ කඩේට අපි පය තියලා ඒක කොහොමද කියලා අපි මේ වීඩියෝ එක බලමු රැන්ඩම් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා. හරි අපි එහෙනම් වීඩියෝ එක අතර යන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි. ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් හැමදේම ඔයගොල්ලන්ට ලේසියෙන් බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි TikTok, Facebook, Instagram හැමදේටම follow එකක් දාලා touch එකේ ඉන්න. ඒව ඔයගොල්ලන්ට වැදගත් වෙයි. හරිද? මේ ඔක්කොගේම links ටික පල්ලෙහා description එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ලේසියෙන් ගිහිල්ලා join වෙන්න පුළුවන්. හරි අපි එහෙනම් හිමින් ඇවිදගෙන යන් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකක්ද අපිට හම්බෙන්නේ කියලා. පේනවද? මෙන්න මේ වගේ වාහන ඉතින් අරාබිය තමයි ඉතින් දකින්න ලැබෙන්නේ. දැන් ඉතින් මේ අවශ්‍ය ඉදුත් කෙලින්ම ගිම්බෙල් එක උස්සගෙන දැන් අපි හිමින් හොයාගෙන යනවා තනක් කොහේ හරි කියලා. දැන් අපි මන්සූරා වල ඇත්තට මොනවද තියෙන්නේ? ඒක ඉතින් අපිත් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු වෙලා. ඕකේ ගයිස් දැන් අපි මේන් ස්ට්‍රීට් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මේන් ස්ට්‍රීට් එක මේක මේන් ස්ට්‍රීට් එකද? කියන්න දන්නේ නැහැ මම ඉතින් මන්සූරා වලට මම වැඩි ඇවිල්ලා නැහැනේ. කඩවල් නම් තියෙනවා දිගට හරහට. දැන් අපි ප්ලෑන් කරේ මේ අරබියන් මන්දියට හරි යන්න කියලා. ඕකේ ගයිස් දැන් රැන්ඩම්ලි චූස් කරපු පොට් වලින් දැන් අපි සෙයිඩ් චූස් කරේ මෙන්න මේක තමයි අරබියන් මන්දි. දැන් අපි මේකට තමයි ගිහිල්ලා කාලා බලන්න කියලා ප්ලෑන් කරන්නේ. යන් අපි අතුලට ගිහිල්ලා බලමු එහෙනම්. එන්නකෝ. ඕකේ ගයිස් දැන් අපි හරියද රැන්ඩම්ලි ආවේ මන්සූරා වල තියෙන මේ අරබියන් මන්දියකටම අපි චූස් කරේ. මොකද දවල් වෙලාවනේ පට්ට බඩගිනි ඒකත් එක්ක හින්දා. දැන් අපි මෙතන ඕඩර් කරේ චිකන් හාෆ් මන්දි එකයි හරිද? අනිත් එක මේ මටන් ක්වාටර් එකයි. හරිද? මටන් ක්වාටර් එක 25යි චිකන් හාෆ් මන්දි එක 18යි. ඒගොල්ලන්ගේ තර වෙල්කම් සූප් එකක් තියෙනවා. හැබැයි ඒකත් සාමාන්‍ය විදිහට හැබැයි ට්‍රයි මේ මම අනිත් තැන් වල බීලා තියෙනවට වඩා ගොඩක්ම වෙනස් මෙහි. හරිද? මේ ටේස්ට් එක සුපරීම ඒ කියන්නේ වෙනම විදියට මේ තේරෙන්නේ අනිත් ඒවත් එක්ක චෙක් කරලා බලද්දි. හැබැයි පට්ටම රහයි ඇත්තම සුපිරි. හරි අපි දැන් ඕල්රෙඩි බඩගින්නෙන් බලාගෙන අපේ කෑම කනකම් පොඩක් ඉමු. අපි මෙච්චර වෙලා බලාගෙන හිටපු එක. ඒ කියන්නේ මෙච්චරලා හැමදාම මෙච්චරලා තමයි බලාගෙන අද පොඩක් බඩගිනින්න බලාගෙන. දැන් අපිට මටරනයක් ඇවිල්ලා තියෙනවා. අනිත් එක හරිද චිකන් ඇවිල්ලා තියෙනවා. මේ සලාඩ් ප්ලස් ටොමැටෝ මේකක් තියෙනවා. චට්නි එකක්, තව මයොනීස්, තව සූප් එක කලින් තිබ්බ එක, අනිත් එක සලාඩ් එක. හරි අපි එහෙනම් කාලා බලමු අරබියන් මන්දි එකේ ඒගොල්ලන් කෑම කොයි වගේද කියලා. දැන් හරිද? දැන් මේ චිකන් හාෆ් චිකන් මන්දි එක හරිද? රයිස් නම් ටිකක් අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. රයිස් තරුවන් ආවමද අපි? රයිස් අපිට මේ ඊළඟ කාලේ වරලා මදියන් අපිට ඉල්ල ගන්න පුළුවන්. දැන් හරිද? මෙයින්ම මැටර් එක තමයි මෙන්න මේ චිකන්. හරිද? අපි try කරලා බලමු මෙන්න මේ චිකන් එක කොයි වගේද කියලා. මටන් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන මටන් එක හරිද? මටන් එක මම ඔයාලන්ට එක කෑල්ලක් විතර කරන් පෙන්නනවා. මොකද දැන් මම එච්චර මටන් වලට ප්‍රිය කරන්නේ නැහැ කියලා ඔයාලන් දන්නවනේ. ඒකින්ද. හරි අපි මේක නිකන් අර ෂවාය චිකන් එකක් වගේ තමයි තියෙන්නේ ඉලියා. ஷவாய் சிக்கன் மாதிரி இல்ல இது පට්ටම ජූසි ලයින් එකක් තියෙන්නේ. හරිද? අපි බලමු මන්දි චිකන් ඈ. සුපිරිම ජූසි ලයින් එකක් තියෙන්නේ. අපි බලමු ඒගොල්ලන්ගේ කෙචප් එක දාගෙන
හරිද? තව මයෝනිස් වගේ. පොඩි මේක මයෝනිස් ම නෙමෙයි මේක මික්ස් මයෝනිස් එකක්. මයෝනිස් ටික දාගෙන අපි බලමු. හරිද? ඕකේ. බලමු කාලා. ඒක හැබැයි ස්පයිසි නෑ මන්දි ඇරබික් කෑම වල දෙන දේ තමයි ඇරබික් කෑම ස්පයිසි නෑ. මයෝ එක ටොප්. හරිද? මයෝනිස් එක ටොප් එකටම තියෙනවා. අනිත් චට්නි එකත් හොඳයි. ඕවරෝල් මගෙන් යවනම් මම රේටිං විදිහට දෙනවා 7ක් විතර දෙන්න පුළුවන්. මොකද මේක සාමාන්‍ය විදිහට තමයි හැබැයි ටිකක් ඒගොල්ලන්ගේ මම කියන්නේ ඒගොල්ලන්ට තව මොනවද අප්ඩේට් කරන්න පුළුවන් මේක. මෙන්න මේක තමයි ඉතින් අරබික් මන්දි එක. අනිත් ඒවා ඔයගොල්ලන්ට මම බෙන්නන්න මේ තියෙන මටන්. හරිද? මටන් වල කෑල්ල මේ දුම් යනවා. මටන් වල කෑල්ලක් විතරක් මම අරන් ඔයගොල්ලන්ට කාලා පෙන්නනවා. හරිද? අස්සෙන් පොඩක් කඩලා ගමු. මොකද දැන් මම මටන් වලට වැඩිය මේවා කරන්න මම වැඩිය කැමති නෑ. ඔයගොල්ලෝ දන්නවනේ. මටන් එච්චර ෆේවරබල් නෑ මට. කැමෙන් කරන කරනවා වෙල් කුක් හරිද? වෙල් කුක් ටේස්ට් වයිස් සුපිරි. හැබැයි මම කියන්නේ මම ගොඩක් තැන්ගෙන කාලා තියෙන නිසා මගේ ඔපිනියන් එක ඒගොල්ලන්ට තව මොනවා හරි මේකට ඇඩ් කරන්න පුළුවන්. සාධාරණීකරණයක් කරන්න පුළුවන් කියලා. ඕවරෝල් කියනවා නම් සුපිරිකම දෙනවා. මේ මටන් එක මෙන්න චිකන් එක හරිද? බලන්න තේ සරයි. මේක ඔක්කොම එකතු කරලා දැයිදි මම කණ්ඩ යන්නේ හොඳටම මට හොඳටම බඩගිනි. අපි සෙයිත් chance එක දෙන්න රිවිව් කරන්න. ඊට පස්සේ මම ඔයගලන්ට ඉතුරු ටික කතා කරලා වීඩියෝ ඉවර කරන්න. හරිනේ? ඕවරෝල් මම ගැන කතා කරනවා මේ මන්සුර වල තියෙන ඇරබියන් මන්දි එක මම 10න් 7ක් විතර දෙන්නම්. ඔව් 10න් 7ක් ඕකේ දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි උඩ තට්ටුව guys. දැන් අපි උඩ තට්ටුව ගැන ගත්තාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. එච්චර ලොකුවට සීන් එකක් නැහැ. හැබැයි ඉන්ටීරියර්ස් වශයෙන් එහෙම ගත්තා නම් සුපිරියටම තියෙනවා ක්වොලිටියටම. හරි අපි එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා බිල් එක සෙටල් කරලා යන්. මෙන්න මේක තමයි guys පල්ලෙහා තට්ටුව දැන් ඉතින්. දැන් ඉතින් අද නම් ඉතින් මං ගාව එච්චර සල්ලි තිබ්බ හැගෙනද සෙයිත් තමයි බිල් එක පේ කරන්නේ. හරි අපි දැන් එළියට ගිහලා කතා කරමු. ඊපස්සේ තියෙන්නේ අරබියන් මන්දි එක. දැන් අපි කාලා බීලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඕගොල්ලන් අතර ඉන්ටීරියර් දැක්කා. කෑම එක ගැන කතා කරනවා නම් එච්චර මටරන් මේම ලොකු සීන් එකක් නැහැ. මං ඉතින් හැමතැනම කාපු එකනේ. ඇත්තටම සීන් එකක් නැහැ. හරිද? කෑම එක හොඳයි. affordable price හරිද? ක්වාටර් එක 12යි, චිකන් එකේ half එක 18යි, මටන් එකේ ක්වාටර් එක 25යි, half එක 50යි. එහෙම. හැබැයි අර මන්දි කියපම රෝ මන්දි එකක් මේක. අර ප්‍රිසර්වේටිව්ස් මොකුත් නැතුව අර නිකන් රෝ මන්දි නම් මන්දි. ඒ කියන්නේ ඇරබික් මන්දි එකටම තමයි ඒක තියෙන්නේ. අර අපි කාපු තැන් වලින් පොඩ අර ප්‍රිසර්වේටිව්ස් අනම්මනම් හැමදේම මේගොල්ලන් වෙනස් කරලා දාලා තිබ්බනේ. හැබැයි මේකේ එහෙම නෙමෙයි. මේක තනිකර රෝ. අර නෝම්බි කාලේට අපි හට් එකට ගිහලා කන්නේ. අන්න ඒ හට් එකේ දෙන කෑම ඒ කියන්නේ ඒ මන්දි එක වගේම තමයි මේකත්. එච්චර වෙනසක් තිබෙන්නේ නැහැ. හැබැයි ඕවරෝල් එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් මම ස්කෝර් කරනවා හරිද 7ක් විතර. 10න් 7ක් විතර. අවුලක් නැහැ හොඳයි. නරක නැහැ. සුපිරි පොට්ටක් ඔයගලන්ට try කරලා බලන්න පුළුවන් ඇවිල්ලා. අනිත් එක තමයි ඩේලි කනවා වගේ නෑ. ඇවිල්ලා කන්නත් පුළුවන්. හැබැයි මේ ඒක අවුලක් නැහැ. පොඩක් ඉන්න පාරමාරුයි කියනද අපි ආපහු හරිද? දැන් හරිද? හරි. ඕවරෝල් එක්ස්පීරියන්ස් එක ගැන ගත්තා නම් චාටර් නැහැ. ඇත්තටම හොඳයි. ස්ටාෆ්ලත් ගොඩක්ම හොඳයි. මොකද ඔය අරබික් මන්දි එක මම ගොඩක් දුරට දැකලා තියෙනවා. මම මෙහි මන්සූර එද්දී හැබැයි මේ පළවෙනි වතාවට අපි ගියේ. ඒ කියන්නේ අපි රැන්ඩම්ලි චූස් කරපු හින්දා.
හරි මං හිතන්නේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් මම ඕගොල්ලන්ව ඊළඟ පාර හම්බෙන්නම්. හරිද? එහෙනම් එතකන් signing off. Finance.